එතන ලොකු මේ පොර බැදීමක් තිබ්බේ. ඒත් බලද්දි ගෑනු කෙනෙකුට බිම දාගෙන ගහනවා. ඒ ගැහුවේ 7-8 දෙනෙක් එකතු වෙලා තමයි ගැහුවේ. දරුවෝ දෙන්නෙක් හිටියා, පොඩි ළමයි දෙන්නෙක් අවුරුදු 8ක 7ක විතර. ළමයි දෙන්නත් ඇඟේ එල්ලිලා හිටියේ. ඒ ගහපු එක්කෙනාගේ තාත්තත් මෙතන හිටියා. ඒ දෙන්නත් එයාටත් එක්ක තමයි පහර දුන්නේ. ඒ හරිය එතකොට දරකොඩක් තිබ්බා. ඒ දරකොඩෙන් පොල්ලක් අරගෙන තාත්තට පහර දුන්නා. තව අර 7-8 දෙනාම ගෑනු කෙනාව බිම දාගෙන පෑගුවා. පාගන ගමන් කොණ්ඩෙන් ඇද ගැහුවා. ඒ ගහන ගමන් ඇඳුම් නිදිවස්තරෙන් ඇඳුම් ගැලෙව්වා. සායවල් ගැලෙව්වා. ඒ ගලව තමයි ගැහුවේ. ඉතින් එහෙම නිදිවස්තරෙන් ගහන්න ගෑනු කෙනෙකුට කිසිම අයිතියක් නැහැ අද රටේ. අඩු ගානේ ගෙදර කෙනෙකුටවත් එහෙම මේ නිදිවස්තරෙන් ගහන්න බෑ. අයිතියක් නැහැ. ඉතින් අපි කියන්නේ මේකට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා. මොකද පොඩි දරුවෝ දෙන්නෙක් එක්කනේ. එයාගේ මහත්තයත් විදේශගත වෙලා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මොහොතේ ඒ ගෑනු කෙනා තනි වුණා. මොකද එයා මෙහෙට පදිංචියට ඇවිත් තියෙන්නේ ළඟදී. ඒකින්ද ගමේ කෙනෙක් අත දැම්මේ නැහැ. ඒ වෙලේ කවුරුත් බේර ගන්න ඇත්තටම හිටියේ නැහැ. පොලිසිය මහත්තයෙක් හිටියා. එයා ඒ වෙලේ පැන්නා. එයා පැනලා තමයි බේරගත්තේ. එයාටත් සෑහෙන වෙලාව පහර දුන්නා. ගල් කඳු උඩ දාගෙන එහෙම සෑහෙන වෙලාවක් ගැහුවා. ඒ ගහද්දි තමයි අර ගෑනු කෙනා මෙතනින් නැගිටලා පැනලා දිව්වේ. නැත්තම් මේ මිනිස්සයා සමහර විට මෙතන මැරෙන්නත් ඉඩ තිබ්බා. ඒකින්ද අපි ඉල්ලනවා හැමෝගෙම මේ මොහොතේ මේ සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා. මේ වෙලාවේ එයාලා හැංගිලා තනින් තන ඉන්න නීති මාර්ගයක් අරගෙන වෙරලා මෙයාලා මේ අත්අඩංගුවට අරගෙන මොකක් හරි මීට කලිනුත් සිද්ධි 2-3ම වෙලා තියෙනවා. ඒකටවත් හරි සාධාරණයක් ඉටු වෙලා නැහැ. මෙයාලා මෙතනදිමයි මෙයාලා ගෙවල් ඉස්සරහමයි මෙයාලා මේ හැමෝටම පහර දීලා තියෙන්නේ. මෙතනින් යද්දීදී තමයි මීට කලිනුත් ඒ සිද්ධි 2-3ම වෙලා තියෙන්නේ. ඒකින්ද මේකට මොකක් හරි නීති මාර්ගයක් අරගෙන සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.